හරි ඇත්තටම මේ ලයිව් එක එන්නේ දවසම ක්ලාස් කරලා ඉස්කෝල ගිහිල්ලා ආවට පස්සේ අධික වෙහෙස නිසා ගොඩක් වෙලාවට මට මගහැරුණු දෙයක් තියෙනවා. ඒ තමයි ඉතාම ආසාවෙන් ඉතාම ආදරයෙන් මම කරපු සින්දුවක විස්තරය. ඉතින් මේ සින්දුවක විස්තරය තරමක විවේකයක් වැඩිපුර විවේකයක් ගන්න හේතු වුණේ ඇත්තටම කාර්යබහුලත්වය සහ සමහර තැන්වලදී ඔය වීඩියෝ එක අප්ලෝඩ් කරන්න යන කාලය ඊට පස්සේ සමහර සින්දු අපිට සමාජ මාධ්‍යවල දාන්න බෑ ඒ වගේ තියෙන නීතිමය ප්‍රශ්න නිසා කොපිරයිට්ස් ප්‍රශ්න. ඉතින් ඒ නිසා කාලයක් සින්දුවක විස්තරය අපි කරේ නැහැ. ඉතින් මට හිතුණා අද දවසේ මට පුළුවන් විදිහට චූටි ලයිව් එකකින් මම වඩාත් ප්‍රිය කරපු නිදහසේ ඉන්න වෙලාවට මම මගේ විනෝදාංශයක් විදිහට කරපු සින්දුවක විස්තරය මේ විදිහට හරි කරන්න. ඒක මං හිතනවා සින්දුවක විස්තරය අහපු සහෘදයන්ට මම කරන සාධාරණයක්. අද සින්දුවක විස්තරය මම කරන්න මූලිකම හේතු වෙන්නේ මම ඊයේ හෝ පෙරේදා දවසක මුහුණු පොතේ ඉද්දි මම දකිනවා චූටි වීඩියෝ පටයක්. ඒ වීඩියෝ පටේ තියෙන්නේ දෙදෙනෙක් අතර සිදු වුණු WhatsApp පණිවිඩ හුවමාරුවක්. ඒකේ ඒ ගැහැණු ළමයා පිරිමි ළමයාට කියනවා ගිය පාර අලුත් අවුරුද්ද වෙලාවේදී එයාගේ ගෙදරට ආපු ඥාති පිරිමි ළමයෙක් පිළිබඳව. ඉතින් ඇය ඒ පිරිමි ළමයා ආපු කාර් එක එයාගේ වත්කම් පිළිබඳව ඉතාම උජාරුවෙන් තමාගේ ප්‍රේමවන්තයාත් එක්ක කියනවා. ප්‍රේමවන්තයාත් ඒක අහගෙන ඉන්නවා. අහගෙන ඉන්න අතරේ ඔහු කියනවා මමත් මට පුළුවන් විදිහට ඔයාට ආදරය කරා දෙන්න පුළුවන් දේවල් ටික දුන්නා කියලා. ඉතින් ওই වෙලාවකදී ඒකේ සංවාදයේ මැදදී මේ පිරිමි ළමයා තාම දුප්පත්. ඔහු රෙදි කඩේක වැඩ කරන්නේ. ඉතින් ඔහුගේ දිලිඳු භාවය උපහාසාත්මක වර පෙම්වතිය එක එක තැන්වල සටහන් කරනවා. ණය වෙලාද මට කණ්ඩ දෙන්න ඉන්නේ වගේ ඒ වගේ ප්‍රකාශන ඉදිරිපත් වෙනවා. ඉතින් ඕකදී අන්තිමට යෝජනාවක් එනවා. මේක හරියන සම්බන්ධතාවයක් නෙවෙයි. ඉතින් මේක හොඳම දේ තමයි අපි මේ සම්බන්ධතාවය නතර කරමු කියන තැනට. ඉතින් මේ වෙලාවේදී ප්‍රේමවන්තිතාවම බැගෑපත් වෙනවා. ඔය වගේ සිද්ධි දෙයක් මම අහම්බෙන් වගේ දකිනවා. ටිකක් දුක් බරයි. එතකොට අපිට සම්බන්ධව දැනෙන හැඟීම තමයි මේ ප්‍රේමවන්තිය හරිම නරකයි. ඔය වගේ හැඟීම් එනවා. හිතවතුනේ මේ සිද්ධියත් එක්ක මට හිතුණා මේ වගේ අය නෙමෙයි තමාගේ පෙම්වතා වෙනුවෙන් සත්මහලින් වුණත් බැස එන්න පුළුවන් කියලා කියපු සිටු සැප හැර එනවා කියලා කියපු ඒ වගේම ආදරයේ පියගැට පෙළ ඇයට තමාගේ මේ සියලුම සැප සම්පත් හැර දාලා ඔහු ළඟට එන්න එකම හේතුව කියලා කියපු අවස්ථාවක් තියෙනවා. අපේ ගීත සාහිත්‍යයේ අපිට හම්බ වෙන ඉතාමත්ම රමණීය ගේය පද ගොඩාක් ලියපු අති දක්ෂයෙක් ඉන්නවා බන්දුල නානායක්කාරවසම් කියලා. ඔහු තමයි අපිට කියන්නේ විය වූ පසුවයි දෙනෙන්නේ ප්‍රේමයේ අභිමන් හැඬුදා කඳුලයි දකින්නේ සිනහවේ සරදම් වගේ ප්‍රේමයේ පිළිබඳ ඉතාම ලස්සන නිර්වචන රාශියක් බන්දුල නානායක්කාරවසම් ලියනවා ඉදිරිපත් කරනවා. ඉතින් බන්දුල නානායක්කාරවසම් ලියපු ඒ වගේම මේක යුග ගීතයක් කරුණාරත්න දියුල්ගනේ කියන ඒ ආදරණීය හඬ රජරටින් බිහිවුණු අපේ ගීත වංශ කතාවේ ලයාන්විතම ප්‍රේමවන්තයාගේ හඬට හිමි ඒ හඬ කරුණාරත්න දියුල්ගනේගේ හඬ ඒ වගේම අවිවාදාත්මකව අදට අපිට ඉන්න ඉතාම දක්ෂ ගායිකාවක් නිරෝෂා විරාජිනියගේ හඬ මේ ගීතය ඇතුළේ තියෙනවා. සහ මේ ගීතයට සංගීතය සපයන්නේ මහින්ද බණ්ඩාරයන්. ඉතින් අපි ගීතය පටන් ගමු. ගීතයේ තියෙන්නේ මෙහෙමයි.
සත්මහල මේ ප්‍රේමවන්තියගේ කොටස ඇය කියනවා සත්මහලෙන් බැස එන්නම් ඔබ මා පිළිගන්නවා නම් ආදරයේ පිය ගැට පෙළ පාර කියාවේ කියලා. සත්මහල කියලා අර්ථ දක්වන්නේ ඇය ඉන්න දැන් ජීවිත සමාජය. ඇය වෙසෙන සමාජ කුලකය සත්මහලකට හිමි එකක්. ඇය බොහෝම ශාස්ත්‍රීය පවුලක මුදලින් නාඩ්‍ය වෙච්ච ධනයෙන් බලයෙන් නාඩ්‍ය වෙච්ච ප්‍රබල පවුලක් මේක නිරූපණය. සත්මහලින් බැස එන්නම් ඔබ මා පිළිගන්නව නම් ආදරයේ පිය ගැට පෙළ පාර කියාවේ. ඇයි කියනවා මේ සත්මහල මට අතහරින්න පුළුවන් ඔයා මව පිළිගන්නව නම් ඒ වෙනුවෙන් මට තියෙන එකම ඒ සත්මහලෙන් බැහැගලා එන්න මට තියෙන එකම දේ තමයි ආදරයේ පිය ගැට පෙළ. මේ ආදරය වෙනුවෙන් මට මේ සත්මහල අතහරින්න පුළුවන්. අර අපි මුලදීම පොඩි හේතු පාඩයක් කියපුවේ WhatsApp පණිවිඩේ ඇතුලේ තියෙන ප්‍රේමවන්තිය නෙවෙයි නේ. මම කියනවා සත්මහලින් බැස එන්නම් ඔබ මා පිළිගන්නව නම් ආදරයේ පිය ගැට පෙළ පාර කියාවේ. ඊට පස්සේ මේ ප්‍රේමවන්තයා ඔහු කියනවා මහ පොළවට පිළිගන්නම් සිටු සැප හැර එනවා නම් ජීවිතයේ දුහුවිල්ලෙන් ඇස් බොඳ වේවි. ඔහු කියනවා මේ මහ පොළව මේ මම ජීවත් වෙන පොළව ඔහු ජීවිතයත් එක්ක අරගල කරන ප්‍රේමවන්තයෙක්. ඔහු කියනවා ඔයා සිටු සැප හැර එනවා නම් මම මහ පොළවට පිළිගන්නම්. හැබැයි මේ ජීවිතයේ දුෂ්කරයි කර්කශයි දුහුවිලි බහුලයි මේ ජීවිතය ඔයා හිතන තරම් සුන්දර නැහැ. ඒ ජීවිත දුහුවිල්ලෙන් ඔයාගේ ඇස් බොඳ වෙන්න පුළුවන්. සමහර තැන්වල අඬන්න වෙයි. සමහර තැන්වල දුකින් ඉන්න වෙයි කියලා මේ ප්‍රේමවන්තයා කියනවා. ඊට පස්සේ මේ ප්‍රේමවන්තයා ආයෙ කියනවා සිරියහනේ පොකුරු පිච්ච මල් තනි වේවි දුකට කරුණු අහස අසාවේ පන් පැදුරේ අලුත් පැතුම් දලු ලියලාවේ ඒ පැදුරෙන් අපි නොවැටේවි. කොච්චර ලස්සනද බලන්න. බඳු නානායකවාසම් මේ පද ගොතද්දී දැන් සිරියහන මෙයා සත් මහලින් බැසෙන්න යෝජනා කරනවා. මම එන්නම් බහැලා. ප්‍රේමවන්තයන මේ කියන්නේ. ඇයි කියනවා මම එන්නම්. එතකොට ප්‍රේමවන්තයා කියනවා බහැලා එනවා නම් කමක් නැහැ. මහ පොළොවට ඔයාව පිළිගන්නවා. හැබැයි මේ දුක හොයාටත් දරා ගන්න වේවි කියලා. එතකොට ප්‍රේමවන්තී කියනවා සිරියහනේ පොකුරු පිච්ච මල් තනි වේවි දුකට කරුණු අහස අසාවේ පන් පැදුරේ අලුත් පැදුම් දලු ලියලාවේ ඒ පැදුරෙන් අප නොවැටියෝ. දැන් මෙයා හිටියේ සිරියහනක. සිරියහනක් කියලා කියන්නේ තාම සුව පහසු සයනයක නිදාගත්ත ඇය මේකෙන් බිමට බැහැලා පම් පැදුරට ආවට පස්සේ ඇය කියනවා මේ පම් පැදුරෙන් ආය අපි වැටෙන්නේ නැහැ බිමට. මෙච්චරයි අපි වැටෙන්න තියෙන්නේ. ඉතින් මේ පන් පැදුරේ අලුත් පැතුම් දලු ලියලාවේ ඇයට ජීවිතය පිළිබඳ මහ බලාපොරොත්තුවක් තියෙනවා. ඇය කියනවා මම සිරියහනෙන් බැහැලා එන්නම්. ඒකට දුක මොනවා හරි දෙයක් තියෙනවා නම් ඒක අපි අයින් කරගමු. හැබැයි පන් පැදුරෙන් අපි ආයෙ බිමට වැටෙන්නේ නැහැ. පන් පැදුරේ අලුත් පැතුම් දලු ලියලාවේ. ඉතින් මේක මේ වෙනස්ම කතාවක්. අපි ඉස්සල්ලාම කියපු අර නව පරපුරේ නූතනේ ඉන්නේ ප්‍රේමවන්තියෝ අතර ඇති වුණු සංවාදයේ ප්‍රේමවන්තියනි නරක. දැන් මේක ඇහුවට පස්සේ මොකද හිතෙන්නේ? මේ ප්‍රේමවන්තී කියනවා සත්මහලින් මම බැසලා එන්නම්. මේ මහ පොළොවට මාව පිළිගන්නවා නම් ආදරයේ පිය ගැට පෙළ මට පාරක් වෙයි. ඊට පස්සේ ප්‍රේමවන්තයා කියනවා ඇයට එන්න පිළිගන්නම්. හැබැයි මේ ජීවිතයේ දූවිලි බහුලයි. ඒ දූවිල්ලට ඔයාගේ ඇස් බොඳ වෙන්න පුළුවන්. ඇය ආයේ කියනවා එයාගේ මතේ හරි කියන්න. ප්‍රශ්නයක් නෑ. සිරියහනෙන් මම බැහැලා එන්නම්. පන් පැදුරටනේ වැටෙන්න තියෙන්නේ. ඔතනින් පල්ලෙහාට ආයේ වැටෙන්නේ නැහැ. ඒ පන් පැදුරේ අලුත් පැතුම් දලු ලියලාවි ඇය කියනවා. අවසානටම කියනවා සත්මහලට පෑයූ හඳ පැලටත් ඒවි ඔබේ ලොවට එළිය වැටේවි හඳනාවත් මගේ පැලේ එළිය ගලාවි ඔබට පුරා හඳ පරදීවි. ඉතින් ප්‍රේමවන්තයා හරීම පරාර්ථකාමී. ඔහු කියනවා සත්මහලට පෑයූ හඳ පැලටත් ඒවි ඔබේ ලොවට එළිය වැටේවි හඳනාවත් මගේ පැලේ එළිය ගලාවි ඔබට පුරා හඳ පරදීවි. ඉතින් මේ ගීතේ වටාත්ම ලස්සන සහ මා හිත් ගත්ත තැන තමයි සත්මහලින් බැස එන්නම් ඔබ මා පිළිගන්නවා නම්
ආදරේ පිය ගැට පෙළ පාර කියාවි. ප්‍රේමවන්තයා කියන්නේ මහ පොළවට පිළිගන්නම් සිටු සැප හැර එනවා නම් ජීවිතයේ දුහුවෙල්ලෙන් ඇස් බොඳ වේවි. ඉතින් මේක මේ අර මට දකින්නට ලැබුණු කාරණේ අනිත් පැත්ත මේ ගීතය අහමු. මේක මේ සමහර විට ශබ්දයන් සම්බන්ධ ප්‍රශ්න එන්න පුළුවන්, සමා වෙන්න. ඉතින් මේක අහලා බලන්න. මේ ශබ්දේ නෙමෙයි ඔබ නිවි හැනහිල්ල මේ ගීතය අහන්න. මේ සත්මහලින් බැසෙන්නම් ඔබ මා පිළිගන්නවා නම් ගීතේ ලිව්වේ බඳුරු නානායක කරවසම්. ගීතේ සංගීතවත් කරේ මහින්ද බණ්ඩාරයන්. ගීතේ ගායනා කරන්නේ නිරෝෂා විරාජිනිය සමගින් කරුණාරත්න දියුල් ගණේෂෝරි. පොළොවට පිළිගන්නම් සිටු සැප හැරෙනවා නම් ජීවිතයේ දුහුවිල්ලෙන් ඇස් බොඳ වේවි. ඒ පැදුරෙන් අප නොවැටේ. මහලෙන් බැසෙන්නම් ඔබ මා පිළිගන්නවා නම් ආදරේ පිය ගැට පෙළ පාර කියාවි. මහ පොළොවට පිළිගන්නම් සිටු සැප හැරෙනවා නම් ජීවිතයේ දුහුවිල්ලෙන් ඇස් බොඳ වේවි. එළිය ගලාවි ඔබට පුරා අඳ පරදී. සත්මහලෙන් බැසෙන්නම් ඔබ මා පිළිගන්නවා නම් ආදරේ පිය ගැට පෙළ පාර කියාවි. පොළොවට පිළිගන්නම් සිටු සැප හැරෙනවා නම් ජීවිතයේ දුහුවිල්ලෙන් ඇස් බොඳ වේවි. හොඳයි, අපි මේ වගේ ආය ගීතයකින් හම්බ වෙමු. සමා වෙන්න.
ඒ තමයි සින්දුවක විස්තරය අපි කාලයක් තිස්සේ කරේ නැහැ. ඉතින් මං හිතුවා මෙහෙම හරි කරන්න තියෙනවා නම් ඒක වටිනවා කියලා. අඩුපාඩු තියෙන්නේ නැති සමා වෙන්න. මේ ගීතය YouTube හි තියෙනවා. අද අහලා බලන්න. සත්මහලින් බැසෙන්නම් ඔබ මා පිළිගන්නවා නම් ආදරේ පිය ගැට පෙළ පාර කියාවේ. ඉතින් ප්‍රශ්න හමුවේ දාලා යන වෙනුවට දෙදෙනාම එකතු වෙලා ජයග්‍රහණය කරමු. සිටු මැදුරු හැරදාලා එන්න පුළුවන්. සිරියහන් වලින් බැහැලා පන් පැදුරට එන්න පුළුවන්. ඒ ප්‍රේමවන්තියක් මේ ගීතය ඇතුළේ ඉන්නවා. ඒ වගේම ඇයට මේ සිටු සැප හැර එද්දී ජීවිත යථාර්ථය ගැන කියලා දෙන බොහෝම පරාර්ථකාමී ප්‍රේමවන්තියෙකුත් ඉන්නවා. ඉතින් මේ අය වෙනුවෙන් අපි මෙවැනි ගීත තවත් බිහි වේවායි ප්‍රාර්ථනා කරමු. පුළුවන් තරම් මේ ගීත ලියන්නට බන්දුරු නානායක කරවසම්ලා চিරාත් කාලයක් මේ පොළොවේ ඉන්න ඕනි. ඒ වගේම මේ දිව්‍යමය තනු නිර්මාණය කරන්න මහින්ද බණ්ඩාරයන්ලා තවත් ඉන්න ඕනි. ඒ වගේම අපේ නිරෝෂා විරාජිනියත් ඒ වගේම කරුණාරත්න දිගුල් ගණේෂෝරිනොත් වැජපෙන්න ඕනේ. ඉතින් බොහොම ස්තුතියි කෙටි වෙලාවක් අරගෙන මේ ගීතය ගැන කතා කරේ. ආයෙත් දවසක ආයෙ හමු වෙමු මේ වගේම ගීතයක් එක්ක. එහෙනම් ගිහින් එන්න. හැමෝටම සුබ රාත්‍රියක් වේවා.